Hi guys, ඉතින් ඉස්සලාම් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ අලුත්ම සහ පළවෙනි වීඩියෝ එකට. ඉතින් මම දැන් කරන්න යන්නේ මම අද කරන්න යන්නේ මොකද්ද මම අද කරන්න යන්නේ මම අද කරන්න යන්නේ meme reaction වීඩියෝ එකක්. මම රියැක්ට් කරන්න යන්නේ සදියාගේ වීඩියෝ එකට YouTube එකේ. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. Magic. වීඩියෝ තුලින් බලන්න මොකක්ද යන්නේ අවවාදයයි මේ වීඩියෝ තුලින් කාටවත් ප්‍රකාරයක් ගැසීමට Antonio? නොමන බැවින් බුදුදහම මෙම වීඩියෝව දමන්නේ ආතල් එක සඳහා පමණයි. මොකක්ද ඉස්සලාම කිව් වීඩියෝ දැක්කෙත් නෑ බලන්න. Antonio? අන්තෝනියෝ බුදුදහම මහත්තයා. බුද්ධදාස මහත්තයා යාට මොකද වෙලා තියෙන්නේ මේක තොරට මොනවද වෙලා තියෙන්නේ කවුරු හරි හපලද නෑ හපල නෑ හපන්න ඕනේ නේ කවුරු හරි හපනකන්ලු ඉන්නේ Yes, definitely. Moving on. මගේ නංගියා මොකද හිටු ගානද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන යනවා මම හොඳට දන්නවා මොංගල්ද ඩාලින්? හා? මරු බීට් එක නියම සදියාගේ ඉන්ට්‍රෝ එක නම් සුපිරි Good morning, sunshine. අම්බෝ කොහොමද ඒ වගේ උදේ නැගිටිද්දී හැපැත්ති ඉඳලා good morning sunshine කියලා Really? මේ මොකද්ද මේ මම ගංජා ගහන්නේ නෑ අර මේ මම වගේ දැල්ල කුබොන්නේ නෑ ගුලි කන්නේ නෑ විටමින් B සහ D හින්දා මම බීඩි ගහනවා ගණ්ඩ ගහන්න එපා උත්තර හොඳ නෑ මේ මුට නම් ට්‍රැක් එක ඊළඟ උටන මාල් ට්‍රැක් එකක් තියෙන හැබැයි ආතල්ල මේ කවුද මේ රයිනි චාරු ගාද ඒ වගේනේ පොඩ්ඩ Women. එරීම කතිය ගන්න මැරලවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති ගමේ ඉන්න ගල් කපන අයියලා සෙට් එක. උන් යකෝ හොල්මන් ගෙදර ගිහිල්ලා අර මැරලා ඉන්න මිනිහටවත් ඉන්න දෙන්නේ නැහැ. ඌවත් හිනාගස්සන. උඹට පේජ් එක යනවා උඹට පේජ් එක යනවා ඕකන කතාවේ උත්තර කියන්නේ උඹට උත් අපි කතිය ගන්නවා කියන්නේ උත් ලම්බොබට පියර එකක් ගාලා ජොයින්ට් පාරක් ගන්නවා උට hina යනවා බලන්න නෑ මොනවාට ලංකා කොල්ල සුපිරියා. මරු ආතල් කොල්ල. අඩෝ. උඹට මාව එකපාරයි හුත්තෝ එපා. මට දහස් වාරයක් තෝ එපා. ආදරේ අරහං. අනේ මහත්තයා උඹ උකහං. How sad. හොඳ වෙලේ. දකුණට බනින බස් දාහිර පොඩි ලොල්ලොන්ට කියන්නේ ටයිපින් බෝඩ් එකේ වැලලෙන්න හදන්න එපා දකුණු ලොකුද ගා මෙච්චර ආතල් දරාගන්න බෑ සුදෝත්ති බෙන්තර ගංගෙන් මෙහා පැත්තට වරෙන් දකුණු ලොකුද පොඩිද කියලා පෙන්නන්න ඔගේ ගහනවා පෝමලින් බෝතලයක් පුකේ පෙරටේ තියෙනවා මං මුලින් කිව්වාගේ හීරලුවන්ට අපේ සූරාරපු කොල්ලෙකුට දුවක් දෙන්න ලැබෙන්නේ අම්මලා පින් කරන්න ඕන. දරුවෝ දෙන්නේ නෑ කියන අම්මලාට මට කියන්න තියෙන්නේ හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ කොච්චර ගුණයහපත් මිනිස්සෙක්ද එවැනි මිනිස්සෙකුට තමන්ගේ දුව දෙන්න තම්මලට පිනක් තියෙනවා
යකෝ මාර excuse me බඩගිනි යක මෝල් කරන්න බෑ ඊයේ රාත්‍ර කාලත් නැහැ ඉක්වා විතරයි නේද ආයෙත් කියන්න පුතා එක ඉක්වා විතරයි නේද මේක මේ ඇඩ් එකක් නේද ටීවී එකේ බලන්න. බබා තේක හොඳද? කෑරිම තේක හුක්ක ඇත්තද? මම ඊට කලින් කවදාවත් තේ හදලා නැහැ. හුක්කනවා දාලා හරි බර ඇති නේද ඔයාව? මහත්තයා නම් එහෙම කිව්වේ නෑ. ඒ කියන්නේ මහත්තයා හැමදාම උස්සනවා වගේ. අනිවාර්යෙන්. එහෙම තමයි. ඉතින් මහත්තයා දැන් උස්සලා බර නැති වෙලා ඇති. මං ඉස්සුවොත් නම් බර වෙයි හැබැයි. එහෙම බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙකුට උස්සන්න දෙන්න තරම්. ඒ ෆෝන් එක තෝගේ පයිය කෙලින් කරා මගේ එක මට වටිනවා රත්තරන් වගේ තෝගේ පයිය හොඳයිද කියලා හොඳයි නම් මතක පේනවා සෙනික දැම්මේ ලයිව් එකේ පේනවා තෝගේ පයිය කෙලින් එනවා නම් තෝගේ පයිය පෙන්න මං ඊට පස්සේ පේනවා මගේ එක නනිකා ඒ කැරිය යන්න ජංගියක් කිල්ලන දියන් ඇඳපෙක දියන් ඒ මේ වෙලාවේ නම් උදේ ඉඳලා නාලා නැහැ දැන් ඇඳන් ඉන්න එක දෙන්න දුඹට දැන් ඇඳන් ඉන්න එක දෙන්න දුඹට ඇඩ්මින් එක දැන් ඇඳන් ඉන්නක ඕන නම් වරෙන් ෆේස් ටු ෆේස් කැමරා එක ඔන් කරන් දැන් ඇඳන් ඉන්නක මේ ලයිව් එකේ මේ ඔක්කොම ඉද්දි ගලවලා අතට මන් දෙනවා නහුතට මානවනේ ඌට කවුද දැන් ගලව දෙන්න වෙන්නේ. ඕමිට නංගි කරන්න එපානේ ඌට අතේ ගහන්න ජංගිල්ලන්නේ උඹ අතේ ගහන්න මහන්දිනේ මම අතේ ගහලා උඹගේ කෙල්ටි කරනවා වරේ මේක කියන කුරුහරද කවුදනේ Who is this? මං අතේ ගහලා උඹගේ කෙල්ටි කරනවා වරේ මේක ජංගේ ගලව උඹ අතේ ගහලා මහන්සි වෙන්න එපා මං අතේ ගහලා අතේ නෙමෙයි කටේම ගහගෙන මම උඹගේ කෙල්ටි කරනවා ඊට වලින් පොන්නේ පින්වන්තයි. අහන්නකෝ. අහන්නම් හරි අහනවා. සිනමන් කියලා කිව්වට ඔය කොයි මල්ලි බබත් කැමති සුදු චබී අක්කලට. නැද්ද? එහෙමද? ඒක ඇත්තද? ඔයගොල්ලෝ කැමති ඒ වගේ නේද? ඩ්‍රින්ක් කරන කැද්දාන ඔයගොල්ලෝ ඒ වගේ නේද? බැරිද ඔයාට ලබනහත් මැදියාගේ වෙලා මෙ මැරෙන ඩිංගට මගේ වෙන්න. මීට වැඩිය හොඳයි. සෝභාදාම මොකද්ද කියනවා? ඉක්මනට වරේ. මල්ලා සෝභාදාම මොකද්ද කියනවා වරේ. වරේ ගත වරේ. ඒ මොකද්ද මෙතන වෙන්නේ? සෝභාදාම මොකද්ද කියනවා වරේ. ඈ බෝල තෝ හිතුවර මං ගංජා ගහනවා කියලා මුත් මරු ආතල් ඩබල සුබෝදය මේ ඩයල් එක. මම දාලා තියෙනවා කලින් වීඩියෝස් දෙක තුන. කියන්න සුභාරංචිකු අසුභාරංචිකු දෙකක් තියෙනවා බං. අඩෝ සිරාරට කියන බලන්න මම ඒක අසාදේ තින්නුනා බං. එතන මොකක්ද සුභාරංචි සුභාරංචි වෙඩි තියන්න එපා තොපිට මම මේ කියන්නේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. විපතක් නේ වෙලා තියෙන්නේ. මේ පේනවනේ කඳුළු ගංගාව ගන්න ගැලිල්ල. යන අයට යන්න දෙන්න. බලෙන් තියාගත්තම උන් හොරෙන් යනවා. ඒක නම් ඇත්ත කතාව තමයි. යන අයට යන්න දෙන්න ඕන. බලෙන් තියාගන්න එපා. No damage.
ගෑනු ළමයිගේ කැමතිම විනෝදාංශය දන්නවද? නෑ දන්නේ නෑ. ගෑනු ළමයිගේ කැමතිම විනෝදාංශය තමයි තමන්ගේ පිරිමි ළමයාගේ ඔළුව කන එක. හොඳට ඔළුව කන එක. කච 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 ගා දවස පුරාම ගෑනු ළමයිට පුළුවන් කිසිම වෙහෙසක් නැතුව පිරිමි ළමයාගේ ඔළුව කන්න. ඒක ලොකු හැකියාවක්. වගකීමෙන් කියන්නේ මම එහෙම නෑ. මම එහෙම නෑ. ඒකට හේතුව තමයි එහෙම කන්න තරම් ඔළුවක් මගේ කොල්ලට නැති එක. මගේ රෙද්ද. අර ඵලයන් බයි යන්න. මං ඔයාට සිතින් විතරක් ප්‍රේම කරොත් ඔයා මන් දිහා දුරින් ඉඳන් බලනවාද හලෝ? ඌවට ඉන්න එපා නංගි. ආස නැහැ. පාංකිරිත්ති තමන්ගේ පාඩුවේ හුත්ත පළල් කරතෙයි. උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන අතේ කෙල කෙලාතේ. මේවා බල බල තනි කෑඳැත්තේ ගස් බෙනේක හුකතේ. පාංකිරිත්ති හිකුම නවත්ත කේන්තියෙන් ආවා. කෑඳැත්තාගේ කළු පයි තඩියෙන් අල්ලා සෙලවුවා. ඊට පස්සේ ඌ ලටපට ගාලා අතේ කෙල කෙලාතේ. මේවා බල බල තනි කෑඳැත්තේ ගස් බෙනේක හුකතේ. මේක ඔක්කොම ටීක් දාන්න වෙනවනේ. නැත්තම් අවුල් නේද? මම දන්නේ හරියට මොකද මේක මගේ පළවෙනි වීඩියෝ එක. Oh really dude? ඔබතුමේ තරහින්ද කතා කරන්නේ? නෑ නෑ අනේ කිසිම තරහක් නෙවෙයි. හරිම සන්තෝෂෙන් කතා කරා. ඔයාට ඒ වගේ පෙවුනද බං? විදේශ රටවල නම් තොපේ පොකවල් පුච්චෙනවා. හිතන විදියට ඔයාගේ ස්කැල්ප් එකේ ඩැන්ඩ්‍රෆ් තියෙනවද නැද්ද? පොඩ්ඩක් ඇති. පොඩ්ඩක් ඇති හරිම අවංක ළමෙක් ඔයා. පොඩ්ඩක් නෑ මට නම් හුඟක් තියෙනවා. හිම වැටෙනවා වගේ හැමතිස්සෙම කොණ්ඩේ ඇල්ලලා. හරි ඔයාට තියෙනවද? මට මචං කොහෙන් ඇල්ලුවත් මස්කට්. මස්කට් රහයිදව? අපි යනවා කුඩු ඇත ලුණු නැත. කොහොම දෙවැදි සැපද? මට ඒක තේරුන්නේ නැහැ හරියට. ටිකක් බලමු ආයෙත් අහන්න. මස්කට් රහයිදව? අපි යනවා කුඩු ඇත ලුණු නැත. කොහොම දෙවැදි සැපද? මට ඒක තාම හරියට තේරෙන්නේ So you're a filmmaker and you're looking for high මේක තමයි පාවෙන්නේ. ඒක තමයි කියන්නේ YouTube premium දාගන්න. Okay. High quality music. I know the pain. I'm a filmmaker myself. අයියා ඒ කෙල්ල මොනවද කියලා? ඈ? මේ කෙල්ල උඹ කරායකෝ. ඕකට තමයි රෙනවා කියන්නේ. ඈ සෝරි රෙනවා නෙමෙයි කක්කි දාන. fucking him day. Neil. Markella, the skin tone is sending in the train up to LA. Been repping that country, been put on the map. සමහර පිරිමි ඉන්නවා උන් ගෑනු 3ක් 4ක් එක්ක විදිය ගත්තාම උන් හිතන්නේ හෙන පොරවල් කියලා. ඒ වගේ වටේ යන ගණිකා බල්ලෝ කියන්නේ නම් කොහොමද? අනේ ඉතින් දෙන්නේ නම් සිද්ධාර්ථට වටේ ඉන්න කිරිවලට ගහලා ඒ කිවි සනසලා අන්තිමට උන්ම හොයනවා කොල්ලෙන් කසින්වත් අල්ලපු නැති කෙල්ලෙක්ක. ඊයා හුත්තෝ. හැබැයි ඇත්ත නේද ඒ කතාව? අබ්බා ඊයේ කතරගම යාළුවොත් එක්ක ගිහිල්ලා එන අමාරුයි ඔය. ඔය අන්තිමට කොහෙද ටුවර් එක දැම්මේ? කොහෙද ගියේ? ඔව්. කුස්සියෙන් සාලෙන් කුස්සියට. හරිද පුකේ අමාරුව? හරිද දැන් හරිනේ. ඔයාලට සෙල්ලම් කරන්න ඕනම නම් ගෑන් ළමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩිය හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මංගාවක් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. මොකක්ද දන්නේ පහන මොනවත් හරි ආසෙක අතුල්ලා බලන්න. මොනවද අනේ බලන් ඉන්නේ? අනේ මට දැනෙන්න අරිනකෝ.
අපිටත් නගිනවා නැන් ගහම ඉතින් යකකටවත් වාවන්න බෑ පුතේ මෙල්ල කරන්න නම් බෑ ඩොජර් ස්ට්‍රීට් එකේ තියෙන අලුත්ම ඔෆර් එක ගැන තමයි මේ කියන්න යන්නේ. රුපියල් 3900කට මෙන්න මේ වගේ මෙච්චර ගොඩක් ගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවද? අපේ සිලෙක්ටඩ් පීසා එකෙන් කැමති පීසා දෙකකුයි ඊට අමතරව 1.5 ලීටර් කෝක් බොටල් එකකුයි ඔයාලට ගන්න පුළුවන් රුපියල් 3900ක් විතරයි එන්නේ. ඉතින් මේ ඔෆර් එක මේ මාසේ පුරාවටම තියෙනවා. ඉතින් මේ ඔෆර් එක එන්ජොයි කරන්න කැමති නම් ඔයාලට කෝට්ටේ බ්‍රාන්ච් එකට එන්නත් පුළුවන්. පානදුරේ බ්‍රාන්ච් එකටත් දුවගෙන එන්න පුළුවන්. ඉතින් අද මෙන්න ඔෆර් එක එන්ජොයි කරන්න. වීඩියෝ ඉවර එක ඇඩ් එක. ඕකේ එහෙනම් guys අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපි වෙනත් දවසක ආයෙත් අලුත් වීඩියෝ එකකින් තවත් වීඩියෝ එකකට වෙනස් විදියකට අපි එනම් හම්බෙමු. මම පල්ලෙහාන් දාන්නම් මගේ Facebook TikTok ඔක්කොම links ටික description එකේ. ඒවලත් ගිහලා subscribe කරලා follow කරලා තියාගන්න. එහෙනම් guys peace take care